කොහොමද යාළුවනේ ඔයගොල්ලන්ට මම ඉතින් අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ ඒක බලලා ඒ වෙනසට කැමතිද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා යාළුවනේ. ඔයා ඔයාගේ ජීවිතය ගැන සෑහීමකටපත් වෙන්නේ නැද්ද? එහෙනම් මේ වීඩියෝ එකේ අවසානය වෙනකම් බලන්න. මොකද මේ කතාව ඔයාගේ ජීවිතේ වෙනස් කරන්නයි යන්නේ. එක කපුටෙක් එයාගේ ජීවිතය ගැන බොහොම අසතුටින් හිතලා ගහක අත්තක් උඩට වෙලා අඬන්න පටන් ගත්තා. මේ ගහ යට භික්ෂුන් වහන්සේ නමක් භාවනා කරමින් හිටියා. ඉතින් ඔහුගේ ඇඟට මේ කාක්කගේ කඳුළු බිඳු වැටුණා. භික්ෂුන් වහන්සේ හිස ඔසවලා ගහ දිහා බලලා ඔයා අඬන්නේ ඇයි කියලා මේ කාක්කගෙන් ඇහුවා. ඉතින් එතකොට මේ කාක්කා කිව්වා මට කවුරුත් ආදරේ නැහැ. මාව දැක්කහම හැමෝම එළවනවා. හැමෝම මට වෛර කරනවා. ඉතින් මේ ජීවිතයට වඩා හොඳයි මම මැරෙන එක. අපි මොනම අවස්ථාවක වුණත් නිතරම සතුටින් ඉන්න උත්සාහ කරන්න ඕනේ කියන එක මේ භික්ෂුන් වහන්සේ කපුටට තේරුම් කරවන්න හැදුවත් එයාට ඒක තේරුනේ නැහැ. එයා දිගටම අඬමින් හිටියා. හොඳයි. එහෙනම් ඔයා කියන්නකෝ ඔයාට මොකද කරන්න ඕනේ කියලා. එතකොට මම මන්ත්‍ර බලෙන් ඔයාට කැමති දෙයක් දෙන්නම් කියලා භික්ෂුන් වහන්සේ කිව්වා. එතකොට මේ කපුටා කිව්වා හොඳයි. එහෙනම් මාව සුදුම සුදු හංසෙක් බවට පත් කරන්න කියලා. හොඳයි. මම ඔබව හංසෙක් බවට පත් කරන්නම්. හැබැයි ඊට කලින් ඔයා ඉස්සෙල්ලාම ගිහිල්ලා හංසෙක් හම්බ වෙලා එයාගෙන් අහන්න ඕනේ එයා සතුටින්ද ඉන්නේ කියලා. ඉතින් ඒ පොරොන්දුව මත මේ කපුටා ඉගිරිලා ගිහිල්ලා හංසෙක් හොයාගෙන එයාගෙන් ඇහැව්වා. ඔයා සුදුම සුදු පාටයි. හරිම ලස්සනයි. ගොඩක් අය ඔයාට ආදරේ ඇති. ඉතින් ඔයා නේද මේ ලෝකේ ඉන්න සතුටින්ම ඉන්න කුරුල්ලා? නෑ මගේ යාළුවා. මේ ලෝකේ ගොඩාක් පාට තියෙනවා. නමුත් මට ලැබිලා තියෙන්නේ එකම එක පාටක් විතරයි. ඉතින් මේ ලෝකේ ගොඩාක් පාට තියෙන ලස්සන කුරුල්ලෝ ඉන්නවා. මම හිතන්නේ ගිරව තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්න සතා. එයාට මේ ලෝකේ හැම පාටක්ම ලැබිලා තියෙනවා. ඒක අහපු කපුටා එහෙමම පියාඹලා ගිහිල්ලා හොයාගත්ත පාට ගිරවෙක්. ඉතින් ගිරවගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවා. ඔයා නේද මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා කියලා. එතකොට ගිරවගේ පිළිතුර උනේ නෑ මගේ යාළුවා. මම නෙමෙයි සතුටින්ම ඉන්නේ. මට ගොඩක් පාට ලැබිලා තියෙනවා තමයි. නමුත් මම හරිම බයෙන් තමයි ජීවත් වෙන්නේ. මොකද මගේ ලස්සන පාට නිසා කවුරු හරි මාව අල්ලගෙන මාව කූඩු කරයි කියලා මට හැම වෙලේම බයෙන් තමයි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මට හිතෙන්නේ මොනර තමයි මේ ලෝකේ සතුටින්ම ජීවත් වෙන කුරුල්ලා. මොකද එයාට හරිම ලස්සන පිරිකලඹක් වගේම පාට ගොඩාක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ කපුටා දවස පුරාම මොනරෙක් හොයලා පියාඹලා අන්තිමේදී යාට සත්තු අත්තක ඉන්න මොනරෙක්ව හොයාගන්න හම්බුණා. ඉතින් මේ කාක්කා මොනරගෙන් ඇහුවා යාළුවා ඔයා හරිම ලස්සනයි. දවසකට ගොඩ දෙනෙක් ඔයාව බලන්න එනවා. හැමෝම ඔයාට ආදරෙයි. ඉතින් ඔයා වෙන්නේ නැති මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා නේද? මමත් හිතාගෙන හිටියේ එහෙම තමයි. නමුත් මගේ ලස්සන නිසා තමයි මං කරදරේ වැටුනේ. ගොඩ දෙනෙක් මාව බලන්න එනවා තමයි. නමුත් මගේ පිහාටු ගලවනවා. ඒවෙන් එක එක ලස්සන දේවල් හදනවා. නමුත් මට ඒක ගොඩක් රිදෙනවා. ඉතින් මම සතුටින් නෙමෙයි ඉන්නේ යාළුවා. මොනරගේ මේ පිළිතුරෙන් පුදුමයටපත් වුණු කපුට ඇහුවා එහෙනම් කවුද මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා? එතකොට මොනර කිව්වා මම ගොඩක් කල් වෙනවා දැන් මේ සත්තු අත්තට ඇවිල්ලා. නමුත් මම කිසිම තැනක කූඩු කරලා ඉන්න කපුටෙක්ව නම් දැක්කේ නැහැ. කවුරුත් කපුටන්ව අල්ලන්න උත්සාහ කරන්නේත් නැහැ. ඉතින් ඒගොල්ලෝ නිදහසේ Tamanට කැමති තැනක පියාඹනවා. Tamanට ඕන දෙයක් කරනවා. ඉතින් මට නම් හිතෙන්නේ ඔයා තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා වෙන්න ඕනේ. ජීවිතේ පළමු වතාවට කපුටට Taman ගැන ආඩම්බරයක් ඇති වුණා. තමන් ගැනම සතුටක් ඇති වුණා. ඉතින් අපිත් අපේ ජීවිතය තුළ ඇයි අනිත් අයගේ ජීවිතත් එක්ක අපේ ජීවිතය සංසන්දනය කරන්න යන්නේ? එතකොට අපිට ඇති වෙන්නේ දුකක් විතරයි. මොකද අපිට නැති දේවල් තව කෙනෙක් ගාව තියනවා කියලා අපිට හිතෙනවා. නමුත් ඒක එහෙම නෙවෙයි. අපි සතුට වෙන දෙයින් නෙමෙයි අනිත් කෙනා සතුට වෙන්නේ. ඉතින් හැම වෙලේම තමන්ට ලැබෙන දේ හොඳම දේ කියලා හිතන්න පුරුදු වෙන්න. මොකද තමන්ගේ සතුට තියෙන්නේ
තමන්ගේ සිතුවිලි අනුව. ඒ නිසා කවදාවත්ම කිසිම කෙනෙක්ව ඔයාගේ ජීවිතෙත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. ඉතින් මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.